හරි ළමයි මේ රෙකෝඩින් එක ඔයාලට දාන්නේ කොළඹ කැම්පස් එකේ BIT new intake එකට අදාළව 2026 intake එකට අදාළව registrations open කරලා තියෙනවා. කොළඹ කැම්පස් එකේ registration එක complete කරගත්තා. W3 කැම්පස් එකේ registration එක දාගන්නේ කොහොමද කියලායි මේ රෙකෝඩින් එකකින් ඔයාලට පෙන්නන්නේ. ඒකට ඔයාලා මුලින්ම යන්න ඕනේ w3campus.lk කියන අපේ වෙබ්සයිට් එකට. ඔයාලට මෙන්න මේ වගේ view එකක් පෙන්නයි. හරිද? එතනදී චුට්ටක් පළලට scroll කරන් ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන BIT වලට පොඩි section එකක්. එතනදී register now කියන option එක දෙන්න. මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනේ W3 campus එකට payment එක කරන එක. ඒක ඉදවට card payment කරන්න පුළුවන්. මෙන්න මෙතනින් card payment කියන එක click කරාට පස්සේ ආව මෙන්න මේ වගේ payment gateway එකකට redirect වෙනවා. ඉතින් ඔයාගේ පළවෙනි installment එකේ amount එක ඔයා tick කරලා ඔයාගේ personal details ටික මේ විදිහට enter කරලා proceed to pay කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ card එකේ account number එක ඒ details ටික enter කරලා OTP එක දීලා අන්නේ process එක complete කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් බැංක් එකට අපේ මේ බැංක් account number එකට සල්ලි transfer කරන්න. කොහොම හරි ඔයාලට transfer කරලා හෝ ඔයා බැංක් එකට visit කරලා deposit කරලා හෝ එහෙමත් නැත්නම් card payment එකක් විදිහට හෝ ඔයාලට online ඔය step ඔය ක්‍රම තුනම තියෙනවා. ඔයා කැමති ක්‍රමයකින් ඔයා W3 එකට payment එක කළාට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මෙතනින් ඔයා මොන විදිහට payment එක කළත් ඔයාට proof document එකක් එනවා ළමයි. එක්ක pay slip එකක් එනවා. එහෙම නැත්නම් email එකක් ඔයාට එනවා. එතකොට ඒකෙන් පස්සේ මෙන්න මෙතන ඔයා attach කරන්න ඕනේ ඔයා payment එක success වුණා කියලා පෙන්නන proof document එකක්. ඉතින් මේ document එකේ ඔයාලා bank transfer හෝ deposit කරනවා නම් ඔයාගේ NIC එක remark එක විදිහට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. date එක පැහැදිලිව තියෙනවනේ, amount එක පැහැදිලිව තියෙනවනේ, අපේ bank account number එක පැහැදිලිව තියෙන්න ඕනේ. කාඩ් පේමන්ට් එකක් කරනවා නම් ඔයාට ඔය දේවල් නැහැ. කෙලින්ම ඔයාට ඊමේල් එකක් එන්නේ. ඒ ඊමේල් එක අප්ලෝඩ් කරා නම් හරි. ඒ ඊමේල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දුන්නා නම් හරි. ඊට පස්සේ මෙතනින් ඔයා එන්ටර් කරන් යන්න ඕනේ ඔයාගේ ඩීටේල්ස් ටික. හරිද? මේ ඩීටේල්ස් ටික ඔයා ෆිල් කරාට පස්සේ ඔයා next කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. මේ ඩීටේල්ස් ටික ෆිල් වෙද්දි ළමයි ඔයාලට ඔන්න next කියන බටන් එක enable වෙනවා. හරිද? next කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window එකක් පෙන්නනවා. මෙතනදී ඔයාගේ semester එක select කරන්න ඕනේ. එතනදී ඔයාලා registration එක දාද්දී උතන semester 135 වලට අදාළවත් semesters එයි. හරිද? ඔයාලට උතන පෙන්නයි semester 1 කියන එක. එතනදී ඔයාලට පෙන්නනවා මෙතන ඔයාලට මොනවා හරි scholarship එකක් ඕනේ නම්. ඒ කියන්නේ scholarship එකකට ඔයා eligible නම් ඔයා මෙතන ඔයා A-level ICT කරලා තියෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා මෙතන A-level ICT කියන එක ටික් කරන්න ඕනේ. එහෙම ටික් කරා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ scholarships හතරෙන් එකක් හරි ඔයා ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන් මේකට proof document එකක් මෙන්න මෙතනින් attach කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට කිසිම scholarship එකක් කට eligible වෙන්නේ නැතිනම් ඔයා මෙතන සමහර වෙලාවල් වලදී ඔයාට මෙතන next button එක enable උනේ නැත්නම් නිකන් සුදු white background එකක photo එකක් attach කරන්න මේ default කියන එකට අදාළව සමහර වෙලාවල් වල එහෙම වෙන්නේ නැහැ. හරිද? හැබැයි මේ හතරට ඔයා අනිවාර්යයෙන්ම proof document එකක් attach කරන්න ඕනේ. ඉතින් මේ හතර ගැන ඔයාලා මෙන්න මෙතන දීලා තියෙනවා. ඔයාලා චුට්ටක් මේක refer කරන්න. මේකිනුත් පස්සේ මේවාට අදාළ details ටිකත් ඔයා enter කරාට පස්සේ ඕක next next කරාට පස්සේ process එක complete කියලා ඔයාට එයි. හරිද? අන්න ඒ වෙනකන් චුට්ටක් ඉන්න. ඊට පස්සේ W3 එකෙන් ඔයාව contact කරගන්නවා. පැහැදිලි නේද? ඔයා මුලින්ම payment එක කරන්න ඕනේ. ඔයාට card payment කරන්න පුළුවන්, online transfer කරන්න පුළුවන්. මෙන්න තියෙන අපේ account details. එහෙම නැත්නම් bank එකකට ගිහලා deposit කරන්න පුළුවන්. ඔය මොන විදිහට ඔයා payment එක කරත් ඔයාට proof document එකක් එනවා. ඔයා මෙතනින් ඒක attach කරලා ඔයාගේ details ටික enter කරලා next කරනවා. next කරාට පස්සේ මෙතනින් ඔයාට ඔයාගේ registration එක දාගන්නයි තියෙන්නේ. මොන semester එකට අදාළවද ඔයා select කරන්න ඕනේ. ඔයාට මොනවා හරි scholarships අයිති වෙනවා නම් discounts අයිති වෙනවා නම් තියනවා නම් එතනින් ඔයා මේ මොන එක select කරත් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මෙතනින් proof එක attach කරන්න ඕනේ. default එක නම් යන්නේ ඔයා මෙතන attach කරන්න ඕනේ නැහැ හරිනම් හැබැයි ඒත් ඔයාට මේ next button එක සමහරක් ළමයින්ට එහෙම වෙන්න පුළුවන් next button එක enable උනේ නැතිනම් පමණක් ඔයා මෙන්න මෙතනින් white background එකක just photo එකක් JPG එකක් upload කරන්න select කරලා දෙන්න. පැහැදිලි නේද? default කියන එකට
ඔයා උතන NIC එකයි calling name එකයි mobile එකයි දුන්නට පස්සෙත් next කියන එක enable උන්නේ නැත්නම් ළමයි සාමාන්‍යයෙන් ඕක enable වෙනවා. ඔයාලට W3 එකෙන් එන discount type ටික මෙන්න මෙතන තියෙනවා. එතකොට ඒවට අදාළව proof documents ඔයා upload කරලා මේක next කරන්න. process එක successful වෙනකන් window එක close කරන්න එපා. හරි නේද? එතනින් පස්සේ W3 එකෙන් අපි ඔයාලව ආයේ contact කරගන්නවා. ඔයා අපිට දීලා තියෙන mobile number එක හරහා. Thank you.